අගමැති මෝදිගේ ෆේස්බුක් සටහන අවහිර කිරීම ගැන මෙටා සමාගම සමාව ඉල්ලයි. ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සමාජ මාධ්‍ය සටහනක් තාවකාලිකව අවහිර කිරීම සම්බන්ධයෙන් මෙටා සමාගම සමාව අයද තිබෙනවා. එම සමාගමේ ගෝලීය කටයුතු පිළිබඳ ප්‍රධාන නිලධාරී ජොයල් කප්ලාන් විසින් ඉන්දිය තොරතුරු තාක්ෂණ අමාත්‍යවරයාගෙන් මෙලෙස සමාව ඉල්ලා ඇති බවයි වාර්තා වෙන්නේ. මෙහෙයුම් දෝෂයක් හේතුවෙන් අගමැතිවරයාගේ සටහන නොදැනුවත්වම අවහිර වූ බවයි මෙටා සමාගම පවසන්නේ. මීට අමතරව ඉන්දිය රජයේ නිලධාරීන් සහ මෙටා විධායකයන් අතර පැවති සාකච්ඡාවකදී මෙලෙස සමාව ඉල්ලීම සිදු කර ඇත්තේ. පසුගිය කාලයේ ජාතික විභාග ප්‍රශ්නපත්‍ර පිටවීම සම්බන්ධයෙන් ඉන්දියාවෙමත් වූ තරුණ විරෝධ රැල්ලත් සමග අගමැති මෝදීට එරෙහිව අන්තර්ජාලයේ විවේචනාත්මක වීඩියෝ සංසරණය වී තිබුණා. එමෙන්ම ඉන්ස්ටාග්‍රෑම් හරහා සංසරණය වන ළමා අපචාර ද්‍රව්‍ය ඉවත් කරන ලෙස පසුගිය ජූලි මාසයේ ඉන්දිය රජයේ මෙටා සමාගමට දැඩි ලෙස නියෝග කර තිබුණා. ළමා අපචාර ද්‍රව්‍ය සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත් ඒවා හඳුනා ගැනීමේ පද්ධති තවදුරටත් ශක්තිමත් කරන බවත් මෙටා සමාගම මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා. කසාගලින් මතුවන කතා කරන පත්තරේ මෙවැනි තවත් කාලීන සිදුවීම් දැනගන්න අපි නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න.